මේ අපිට new එකක් ගන්න control N press කළාම new එකක් ගන්න පුළුවන්. ඒක එතකොට window එකේ මේ විදිහට තමයි පෙන්වන්නේ window එක. print option එකට ගියාම අපිට අවශ්‍ය paper size මෙතන පෙන්වනවා. ඒ කියන්නේ print වෙනවා නම් හරි digital screen එකක හරි sizes. මේවා paper sizes. මෙතන පෙන්වන ඒවා ඔක්කොම paper sizes. ඊට පස්සේ මෙතන තියෙනවා art and illustration, ඊට පස්සේ web එක, ඊට පස්සේ mobile එකට ඕන විදිහට, ඊට පස්සේ film and video වලට. මම print එක අරගෙන print එක හරහා හදන විදිහ එකක් පෙන්වන්නම්. අපිට මේ දැන් අපි A4 select කළා කියමුකෝ. අපිට මෙතන තියෙන ඒව edges දැන් A4 එකට වඩා ටිකක් වැඩිපුර අපිට ඕනේ නම් අපිට පුළුවන් මේ වෙනස් කරගන්න. මෙතනින් sizes වෙනස් කරගන්න පුළුවන්. resolution එක අනිවාර්යෙන් ඔයගලන් 300 දාන්න. මෙතනත් බලන RGB CMYK මොකක්ද වැටිලා තියෙන්නේ මෙතන කියලා. RGB use වෙන්නේ ගොඩක් හැම වෙලේම RGB use වෙන්නේ digital screen වලට විතරයි. digital screen කියන්නේ computers වලදී, tablet වලදී ඔය මේ screen එකෙන් විතරක් බලනවා නම් RGB method එකෙන් දෙන්න ඕන. print වෙනවා නම් CMYK method එකෙන් දෙන්න ඕන. අපි දැන් මෙතනදී print වෙන්නේ නැති එකක් නිසා RGB mode එකෙන් දෙනවා. අනිත් ඒවා වැඩි හිතන්න එපා.